Come on friends, I'm Muresha. This is my first video on YouTube. ඉතින් අද තමයි officially මගේ YouTube journey එක start වෙන්නේ. හැබැයි මට මේ idea එක ආවේ May 1st. ඒ කියන්නේ අදි වෙසක් පුන් පොහොය දවසේ ඇති වෙච්ච පුංචි thought එකකින්. ඉතින් ඒ සිතුවිල්ල තමයි අද මේ reality එකක් වෙලා තියෙන්නේ. Actually, this is so special to me. ඉතින් මේක මගේ first video එක නිසා edit කරලා upload කරන්න චුට්ටක් පරක්කු වුණා because I'm not a perfectionist. ඒ වුණාට first impression එක ලස්සනට දෙන්න ඕනේනේ. ඒ නිසා මට සතියක්ම ගියා මේක ලස්සනට edit කරලා ඔයාලට අරගෙන එන්න. මේ channel එකේ මම ගොඩක්ම කියන්න බලාපොරොත්තු වෙන්නේ මගේ own experiences එක්ක මගේ life එක ගැන මම ඉගෙන ගත්ත පාඩම් එක්ක ඉතින් positive vibe එකක් තමයි මම දෙන්න බලාපොරොත්තු වෙන්නේ. වගේම තමයි වැටි නැගිටින අයට මගේ වචනයකින් හරි ධෛර්යයක් ලැබෙනවා නම් එච්චරයි මට වෙන්න ඕනේ. ඉතින් ඔයාලා ආස නම් මාත් එක්ක එකතු වෙන්න උරේෂත් එක්ක ගමනක් යමු. The U space is not only for me. The U space is your space. ඉතින් මේ ඔබ වෙනුවෙන් දිගහැරෙන ඔබ වෙනුවෙන් ඔබේ සිතුවිලි වලට ඉඩක් දෙන ඔබව නියෝජනය කරමින් මම කතා කරන මගේ voice එකෙන් ඔබේ අවකාශයයි. ඔයාලට මම ආරාධනා කරනවා මාත් එක්ක එකතු වෙන්න. ඉස්සරහට උරේෂත් එක්ක උරේෂගේ journey එක මොකද්ද කියලා බලන්න ඔයාලට පුළුවන්. ඇත්තටම මගේ කතාව කිව්වට මේ ස්ටෝරි එක මගේ කතාවම විතරක් වෙන්නේ නැහැ. මොකද හැමෝටම තම තමන්ගේ ජීවිතවල තියෙන එකිනෙකාට ආවේනික වෙච්ච යුනික් ස්ටෝරි එකක්. එහෙම නේද? එකයි නේද? කමෙන්ට් එකක් දාන්න මම විතරයි කතා කරන්නේ. ඔයාලටත් ඉඩ තියෙනවා ඔයාලගේ අදහස් දක්වන්න මාත් එක්ක කතා කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලා කතා කරන්න කැමති මාතෘකා ගැන කතා කරන්න. ඉතින් ඇත්තටම අපි හැමෝටම යුනික් ස්ටෝරි එකක් තියෙනවා. ඒ වුණාට ඒ ස්ටෝරි එක ඇතුලේ මම කතා කරන්නේ මගේ කතාව වුණත් ඒ කතාව තුළ සහ මම සමහරක් විට මම දන්න මගේ මට අත්දැකීම් තියෙන මගේ මට හමු වෙලා තියෙන මිනිසුන් පිළිබඳ කතා ඔයාලට ගේනවා. ඉතින් ඒ හැම කතාවක් ඇතුළෙම අපේ කතාවකුත් තියෙනවා කියලා ඔයාලට අනිවාර්යයෙන්ම හිතෙයි. මොකද අපි හැමෝම උදේට නැගිටිනවා, දත් මදිනවා, මුණ හොදනවා, බත් කනවා, අපේ දිනදා රාජකාරිවල නියුතු වෙනවා. නේද? අපිට සිහින තියෙනවා. අපි ඒ සිහින ලුහු බඳිනවා, අපි ෆේල් වෙනවා, අපි අඬනවා, අපි පරාජයටපත් වෙනවා, සමහරු හීනත් අරිනවා. ඒකිනුත් යම් කොටසක් සිහින කරා යනවා. ඉතින් අපි අසනීප වෙනවා, ලෙඩ දුක් හැදෙනවා, අපි ආදරය කරන අය අපිට අහිමි වෙනවා. ඒ වගේ ගොඩාක් දරා ගැනීම මේ ජීවිතය තුළ අපිට සිද්ධ වෙනවා. ඉතින් ඒ වුණත් අපිට ජීවිතය අතහැරලා යන්න බැහැනේ. අපි හෙට දවස වෙනුවෙන් hina වෙන්න ඕනේ. ඉතින් අපි මේ ඔක්කොම ගැන ඉස්සරහට කතා කරමු. ඔයාලා කැමති නම් මාත් එක්ක එකතු වෙන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. අපි හැමෝම perfect අය නෙවෙයිනේ. අපි හැමෝම සර්ව සම්පූර්ණ මිනිස්සු නෙවෙයි. අපි හැමෝගෙම දුර්වලතා තියෙනවා. හැමෝගෙම අතින් වැරදි සිද්ධ වෙනවා. ඉතින් එහෙම දුර්වලතා මැද වුණත් අපි අපේ සිහින කරා යන ගමන අතහරින්නේ නැත්නම් අපිට failures වෙනවා. ඒවා දරා ගන්න අමාරු තැන් එනවා. අපි අන්න ඒ වගේ තැන් ගැන කතා කරමු. ඒ තැන්වලදී කොහොමද අපි ඒවා දරාගත්තේ? මොකක්ද ඊගාවට ගත්ත ස්ටෙප් එක? දැන් මට කියන්න පුළුවන් මගේ ගැන විතරයි. ඉතින් උනාට ඔයාලට ගොඩාක් අත්දැකීම් ඇති. අපි එකිනෙකාගේ අදහස් වමාරු කරගමු මේ platform එක හරහා. ඉතින් මේක කවුරුත් කාවවත් ජජ් කරන තැනක් නෙමෙයි, pretend කරන තැනක් නෙමෙයි, compare කරන තැනක් නෙවෙයි. ඔයාට ඔයාම වෙන්න පුළුවන් ස්පේස් එකක්. The U space එකේදී අපි කතා කරන්නේ ලයිෆ් ස්ටයිල්ස් ගැන විතරක් නෙවෙයි. මයින්ඩ්සෙට් ගැන, growth ගැන, ඔයාගේ වැලියු එක ගැන, women empowerment ගැන, real life stories ගැන අපි මෙතන කතා කරමු.
ඉතින් ඇත්තටම the you space කාටද? තමන්ගේ ජීවිතේ next chapter එක ලියන්න ready වෙන ඔයා වගේ අයට. ආදරණීය මව්වරුන්ට, දිරිය දියණියන්ට, මිතුරියන්ට තවත් කෙනෙකුට ශක්තියක් වෙන්න උත්සාහ කරන දිරිය ගැහැණුන්ට, කාන්තාවන්ටයි the you space විශේෂයෙන්ම වෙන්වන්නේ. වැටි වැටි නැගිටින අසාර්ථක වීම් 1000ක් අවසානයේදී 1001 වෙනි වතාවටත් උත්සාහය අත් නොහරින ආයෙම උත්සාහ කරලා බලන තමන්ගේ හීන අත් නොහරින කාන්තාවන්ට. ඉතින් තමන්ගේම ලෝකයක රැජිනක් වෙන්න හීන දකින, ඒ හීන වෙනුවෙන් නිහඬවම සටන් කරන ඔබ වෙනුවෙන්මයි the you space අවකාශය වෙන්වන්නේ. ඉතින් ඔයත් මාත් එක්ක මේ ජර්නි එකට එකතු වෙන්න. Grow with me, heal with me and shine with me. So, welcome to the you space.